එන්න. මොකද රුවිනි? වින් බලාගෙන ඉන්නේ? දැන් රුවිනි ගැන නම් අම්මේ ඉතින් කියන්න ඇත්තටම දෙයක් ඇත්තෙම නෑ. දැන් මෙයා මේ ගෙදරදී එහෙම වැඩ කරනවද? මෙයාට හැබැයි ඉස්කෝලේ ඇවිල්ලා නම් වෙන වෙන වැඩ තමයි තියෙන්නේ. ඉගෙන ගන්න නෙමෙයි එන්නේ මෙයා. මම දැන් අම්මා හම්බ වෙලා කියන්නේ හිටියේ මෙයා ඉස්කෝලේ යවන්න එපා කියලා. 1100ක පැත්තේ එහෙම හරියට යනවනේ. නේද? අම්මලා දන්නේ නැත්තම් කියන්න එපාය. ඔව් ඒ කියන්නේ වයසට ගැලපෙන වැඩ නෙමෙයි කරන්නේ. කසාදයක් බඳලා දුන්නා නම් හරි මේගොල්ලොන්ට. ඉස්කෝලෙන් අවුට් වෙන්න කලින්. ඒ හින්දානේ උච්චර දඟලන්නේ නේද රුවිනි? බිම hina වෙන්න එපා. බිම් බලාගෙන hina වෙනවා. ඒව කියද්දි. පව් ඇත්තටම අම්මලා පව් නේද? ඔහොම කරන්න එපා. මෙයාට මේ ඉගෙන ගන්න බැරි ළමයි නෙමෙයි රුවිනි. තාරණ්‍ය නම් කිසිම වැරද්දක් නැහැ. තියෙන එකම වැරද්ද තමයි මේ කවුද මෙයාගේ නම යාළුවා ලිහිණි. ලිහිණිත් එක්ක හැම වෙලාවෙම කයිය. ඕක තමයි තියෙන වැඩේ. දෙන්නම වැඩක් කරන්නේ නැහැ. එක මම ඊට පස්සේ මාරුත් කරා මේ දෙන්නම. දැන් දෙකට මාරු කරා කයිය ගහන එක නවත්තන්න බැරුව ඒ තායත් එයා ළඟටම යනවා. කයිය ගහන එක තමයි වැඩේ. කිසිම පාඩමක් අහගෙන ඉන්නේ නැහැ. උගන්නන දෙයක් අහගෙන ඉන්නේ නැහැ. පුදුම කයියක් hina වෙවි මුකුළු කර කර හැම වෙලේම කයිය. දැන් මම ලිහිණිගේ අම්මටත් කියන්නේ මේ දෙන්න මේ දැන් මේ තනියම ඉන්නකොට වැඩ කරනවා. දෙන්න එකතු වුණාම මේ පුදුම කයියක් මොනවද ඔච්චර කයිය ගහන්න තියෙන්නේ කියලා මම මේ කල්පනා කරන්නේ. යසිත්ගේ නේද? යසිත් නම් අම්මේ ඉතින් එහෙම කියන්න වැරද්දක් නැහැ. මේ වැඩ කරනවා යසිත් නම්. ඔව් යසිත් නම් වැඩ කරනවා. එහෙම වෙන මොකුත් මේ කරදර ප්‍රශ්න නැහැ. පාඩුවේ ඉන්නේ. එහෙම කිසි කතාවක් නැහැ. සමහර වෙලාවට මන් දන්නේ නැහැ මෙයා ඉන්නවද නැද්ද කියලාවත්. පන්තියේ. ඔව් රෙජිස්ටර් එක මාක් කරන්නත් බොහොම අමාරුවෙන් තමයි නම කියලා කෑ ගස්සව ගන්නෙ. ඔව් මේ පාර පන්තියේ කීවෙනියද යසිත්? තුන්වෙනියා. ඒක තමයි. ලකුණුත් තියෙනවා මේ පාරේ ඉතින්. හොඳයි යසිත් ගැන නම් එහෙම කියන්න වැරද්දක් නැහැ ඇත්තටම. මොකද කසුන්? මේ කසුන්ලා අම්මට මං කලින් පණිවිඩයකුත් යවුවා එන්න කියලා. කීවේ නැද්ද මෙයා? ඒව කියන්නේ නැහනේ හොරට ඉන්නවා. ඇහුවාම කිව්වා අම්මා වැඩට ගියා අම්මට නිවාඩු ගන්න බෑ කියලා. දැන් කසුන් ගැන ඉතින් මේ කසුන්ලා අම්මේ මෙයා ගැන මීට වඩා නම් ටිකක් හොයලා බලන්න වෙනවා. ඒ කියන්නේ මෙයා ඇත්තටම මෙයාගේ ලකුණු මෙයාට වැඩ කරන්න බැරි ළමයි නෙවෙයි. මෙයාගේ මේ පාර ගණන් වලට කීයද ලකුණු? අඩුයි මං හිතන්නේ. 18යි. 18 ඇතිද? මේ පන්තියේ ඉන්නෙම නැහැ. ඔව් පන්තියේ ඉන්නෙම නැහැ. හැම වෙලේම පීරියඩ් කට් කරලා පන්තියෙන් එළිය. දැන් මේ ගිය සතියේ මේ නඩුවකට මාට්ටු වුණා නේද? ළමයෙක් টয়ලට් එකට දාලා දොර වහලා. ඉතින් බලන්නකෝ. මොකද ඉතින් මෙයාට කරන්නේ දැන් මෙයා මේ පාතාලෙට යන්න නෙමෙයි ඉස්කෝලේ එන්නේ නේද? ගහ ගන්නවා ඕවා තමයි කරන්නේ ළමයි එක්ක. ඉන්නෙම නෑ මෙයා පන්තියේ ඉන්නෙම නෑ අම්මේ. දැන් ගිය සතියේත් මම හිතන්නේ අර නඩුවට සෙනරසගෙන් හොඳටම ගුටි කෑවා මේ ළමයා. ඉතින් ඒ හැදෙන්නේ නෑනේ. මොකද්ද ඉතින් කරන්නේ අපි? ඔහොමනම් බෑ පුතේ කසුන් ගැන බලාපොරොත්තු අත්තර ගන්න වෙනවා.